අයිබෝන් කොහොමද? ඉතින් අද අපි යන්නේ අපේ ලොස් ඇන්ජලිස් වල තියෙන ශාල විහාරස්ථානයක් කරන ලංකාරාම විහාරස්ථානයේ අද කටින පෙරහැර තියෙනවා. ඉතින් අපි ඒකට මේ ලකලැස්තිලා යන්නයි ලෑස්ති වෙන්නේ. පොඩි ට්‍රිප් එකක් තියෙනවා. පොඩ්ඩක් දුර යන්න තියෙනවා. විනාඩි 45ක් විතර ඩ්‍රයිව් එකක්. අපි බලමු මොකද අද ලංකාරාමේ වෙන්නේ කියලා. මාත් එක්ක ඉන්නවා යාළුවෙකුත් ගයෂා. ඉතින් මේ වාර්ෂික කටින උත්සවය කියන්නේ ලංකාරාම විහාරස්ථානයේ ඉතාමත් වැදගත් දවසක් සහ ඉතාමත් ලස්සන දවසක් පන්සලට. සියලුම දෙනාට රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා හස්ටොක් එක්ක. Hi everybody, this is Ashi. How are you doing? පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි සෝතාපන්නයකුසේ සිව් අපායෙන් මිදී සක්විතිව ඉතින් අපි ඕගලන්ට පැවසුවා වගේ අද අපි ඉන්නේ ලොස් ඇන්ජලිස් වල ලංකාරාම විහාරස්ථානයේ. අද තමයි අපේ කටින මහා පුණ්‍යෝත්සවය පැවැත්වෙන්නේ. මේ වෙනකොට සියලු කටයුතු සූදානම් ඔයගලන්ට පේනවා ඇති. ඉතාමත් අලංකාරවත් ලෙස අපි ලංකාවේ දකින කටින පෙරහැරක් වගේම ඒහා සමානව මේ පෙරහැර අපි ලෑස්ති කරලා තිනවා. අද විහාරස්ථානය ඉතාමත් අලංකාරයි. දායක දායිකාවන්ගෙන් පිරී ඉතිරලා තිනවා. මම හිතන්නේ ලොස් ඇන්ජලිස් නගරේ දකින විශාලතම එහෙම නැත්නම් මං කිව්වොත් මුළු ඇමරිකාවේම දකින විශාලතම කටින මහා පුණ්‍යෝත්සවය ලොස් ඇන්ජලිස් ලංකාරාමයේ පැවැත්වෙනවා කිව්වොත් මං නිවැරදි. නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර පින්කමයි දෙගතියේ ඉපදී ලෝසුවය තිසිසේ ලබා සෞකෙලෙස් මුල් සිඳ දමා ලෝතුරා මග යයි අමා මියෙන්නට පෙර විමන් තැනැවෙන දෙව්ලොවේ ඔබේ නාමින් දුලබ තෙද බල මහරු පින්කම කටින චීවර ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි කොච්චර ලස්සනට මේ පුණ්‍ය කර්ම සිද්ධ කරනවද කියලා. පින්කමයි කටින චීවර පින්කමයි